ආශිර්වාදමත් දවසක්. තාත්තෙක් අම්මා කෙනෙක් විදියට ඔයාට ඕන වෙන්නේ දරුවාට හොඳම ජීවිතයක් ලබා දෙන්න. ඒ අතරින් ඔයාට දරුවෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක් තමයි ඔරොත්තු දීමේ හැකියාව. ඉතින් ඔරොත්තු දීමේ හැකියාව දරුවන්ගේ ජීවිතයේ ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගන්න, බාධක ජය ගන්න, චිත්ත වේගීව ශක්තිමත්ව ඒ වගේම අනුවර්තනය වෙන්න හැකි වැඩිහිටියෙක් බවට පත්වීමට ඔවුන් හොඳින් සූදානම් කරනවා. ඇත්තටම මේ ඔරොත්තු දීමේ හැකියාව කියන්නේ මොකක්ද? ඇත්තටම ඔරොත්තු දීමේ හැකියාව කියන්නේ අපි දකිනවා වැඩිහිටියෝ විදියටත් සමහර වැඩිහිටියන්ට මේ හැකියාව නැහැ. විශේෂයෙන් අපි දකිනවා තරුණ දරුවෝ ජීවිතේන අභියෝග ගැටලු වලදී ඔවුන්ට ඒ සඳහා ඔරොත්තු දීමේ හැකියාව නැති නිසා තමන්ගේ ජීවිතේ පවා අහිමි කරගන්නට තීරණය කරනවා. අපි කවුරුත් කැමති නැහැනේ අපේ දරුවෝ ඒ තැනට එනවට. මොකද අපේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනගන්න තමයි අපි හැමදේම කරන්නේ. එතකොට අපේ දරුවෝ ජීවිතේ කවදා හරි ඒ වගේ දුර්වල තීරණයක් ගන්නවට අපි කොහොමත්ම කැමති නැති නිසා එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපේ දරුවන්ව චූටි කාලේ ඉඳන්ම එයාලගේ ජීවිතේ පුංචි අභියෝගයන්ට මුහුණ දෙන්න හුරු කරලා ජීවිතේ ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් දරුවෙක් විදියට ගොඩනගවුවොත් වැඩිහිටියෙක් විදියට තරුණ දරුවෙක් විදියට ජීවිතේන අභියෝග කළමනාකරණය කරගන්න සහ ඒවට හොඳින් මුහුණ දෙන්න අපේ දරුවෝ චූටි කාලේ ඉඳන් පුරුදු වේවි. ඒ නිසා අපි අද ඉගෙන ගමු අපේ පාසල් වයසේ යන දරුවන්ට අපි කොහොමද ඔවුන් මුහුණ දෙන අභියෝගවලට ඔවුන්ගේ වයසේදී මුහුණ දෙන්න කියලා දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ආදරණීය දෙමව්පියනි මේ වයසේ දරුවෝ මුහුණ දෙන අභියෝග කීපයක් මම මේ කතා කරන්නේ සාමාන්‍ය නිවසේ තියෙන අභියෝගයට වඩා පාසල් දරුවෙක් විදියට ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන. ඉදිරි ලිපිවලදී සහ ඉදිරි වැඩසටහන් වලදී අපි දරුවන්ගේ ජීවිතේ අනිකුත් ගැටලු සාකච්ඡා කරන නිසා මම මෙහිදී වැඩි අවධානයක් පාසල් ගැටලු කීපයක් කෙරෙහි යොමු කරන්න කැමති වෙනවා. එකක් තමයි දරුවෝ මුහුණ දෙන අභියෝගයක් වන්නේ ලකුණු තමන් හදාරන විෂයන් වලට අඩු ලකුණු ලබා ගන්න එක. ඒ වගේම දරුවන් තව දෙයක් තමයි දරුවන් අතර පාසලේදී ඇතිවෙන ගැටුම්. ඊළඟට සමහරට ඔවුන් ක්‍රීඩාවක නිරත වෙනවා නම් එහිදී වෙන පරාජයන්. ඒ වගේම යම් ප්‍රතික්ෂේප වීම සහ සමහර විට නව පාසලකට හුරු වීම වගේ දේවල්, ඒ වගේම සමහරට යහළුවන්ගේ උසුළු වලට ලක්වීම වගේ දේවල් පාසල් කාලයේදී දරුවෝ මුහුණ දෙන දේවල්. දැන් මේ දේවල් වලදී අපි ගොඩාක් වෙලාවට දකින දේ තමයි දරුවන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට අපි ඔවුන් සමග ඉන්න ඕනේ. ඒක හරි. නමුත් අපි අනවශ්‍ය ලෙස මැදිහත් වෙලා දරුවට ඒ ගැටලුව විසඳ ගන්න දෙනවා වෙනුවට මඟ පෙන්වනවා වෙනුවට අපි මැදිහත් වෙලා ඒ ගැටලුව නිතරම විසඳලා දෙන්න අපි උත්සාහ කරනවා. මම කිව්ව එක ඔයාලට වැටහුණා කියලා හිතනවා ආදරණීය දෙමව්පියනි. මම අදහස් කරේ දරුවන්ගේ ජීවිතේට එන සමහර අභියෝග ඇත්තටම එයාලටම විසඳ ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේම අපේ මඟ පෙන්වීම විතරක් අවශ්‍ය දේවල් තියෙනවා. සහ එයාලත් එක්ක කතා කරලා එයාලට විසඳ ගන්න චූටි උදව්වක් ලබා දෙන්න අවශ්‍ය ඒවා තියෙනවා. දැන් මේ කාරණා තුනම අපි වැඩි සලකන්නේ නැහැ. අපි මොකද කරන්නේ? දරුවන්ගේ ජීවිතේන අභියෝගවලට අපි කෙලින්ම මැදිහත් වෙලා අපි වැඩිහිටියෝ විදියට ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න යනවා. ඒක අපි කරන්නේ ආදරයට. හැබැයි එයා ඉගෙන ගන්නේ නැහැ එයාගේ ජීවිතේට එන ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. දැන් අපි දන්නවා උපදේශනයට යොමු කරන දරුවන්ට මේ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ යාගේ ජීවිතේ පසු කාලීනව මුහුණ දෙන සමහර ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා දරුවට අවබෝධයක් නැති වෙනකොට සමහරට විභාග අසමත් වෙනකොට සමහර දරුවෝ ඉන්නවා පාසල් ප්‍රේමයට යොමු වෙන ඒ පාසල් ප්‍රේමයට යොමු වෙලා එතන යම් ගැටලුවක් වුණාම ඇතිවෙන මානසික පීඩන. දැන් මේවා සමහර විට ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් දක්වා දුරදිග යන්න ඉඩ තියෙනවා. සහ ඒවට මුහුණ දුන්න දරුවෝ අපිට හමු වෙනවා. නමුත් අපිට ඕනේ ඒ වගේ තැනකට යන දරුවෙක් නෙවෙයිනේ. දැන් සමහර විට ගුරුවරුන්ගෙන් යම් ගැටලු ඇති වෙච්ච දරුවෝ ඉන්නවා
ඒ දරුවන්ට ලොකු පීඩනයක් තියෙනවා. දැන් මෙතනදී මට තව දෙයක් කියන්න ඕනේ. සමහර විට දීර්ඝ කාලයක් මෙවැනි පීඩනයන්ට හසු වෙන දරුවෝ පසු කාලීනව අපි නිසි මඟ පෙන්වීම දුන්නේ නැත්නම් මේ දරුවෝ පසු කාලීනව ඒගොල්ලන්ගේම විසඳුම් හොයාගන්නවා සෞඛ්‍ය සම්පන්න නොවන. එවැනි දරුවොත් අපිට හමු වෙනවා ඒගොල්ලන් සමාජ විරෝධී ලෙස. ඒ කියන්නේ ඒගොල්ලන් සමාජයට වෛර කරනවා. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. කිසි කෙනෙක් විශ්වාස කරන්න කැමති නැති එයාලම ඒකට විසඳුම් හොයාගන්නවා වැරදි විදියට. දැන් මේකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් සමහර පෞරුෂයන් ගොඩ නැගෙනවා වැරදි විදියට. අපි සමහර විට අපේ දරුවෝ ගොඩ නගන ආකාරයෙන් ඉතින් අධික මැදිහත් වීමත් නොසලකා හැරීමත් මේ දෙකම සුදුසු නැහැ. ඉතින් අපි කොහොමද මෙතනදී මේ දරුවන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගන්න අපි දෙමව්පියෝ විදියට උදව් කරන්න. එක කාරණා අපේ දරුවන්ට ජීවිතේ කාරණාවලට ඔරොත්තු දීමේ හැකියාව ඉගැන්වීමේදී මම දෙමව්පියෝ සමග නිතරම බෙදා ගන්න කාරණයක් ගැන අදත් කතා කරන්න කැමති ඉස්සෙල්ලාම. ඒ තමයි ඔබත් මාත් අපේ දරුවන්ට දෙන ආදර්ශයේ තියෙන වැදගත්කම. අපි ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? එන ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒව හසුරුවන්නේ කොහොමද කියන එක දරුවන්ට හරිම ප්‍රබල ආදර්ශයක් සහ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒකට යාළ බලන් ඉන්නවා අපි කොහොමද මේක කරන්න කියලා. එහෙනම් අම්මලා තාත්තලා හැම වෙලාවෙම අපි ඒගොල්ලන් ඉදිරියේ ඇත්තටම අපේ ජීවිතේ ඒගොල්ලන්ට පාඩම් පොතක් වගේ. ඉතින් ඒ නිසා අපි ඔරොත්තු දෙන්නේ කොහොමද අපේ ජීවිතයේ අභියෝග වලට? ඒක ඒගොල්ලන්ට ලොකු ආදර්ශයක් සපයනවා. අපි හිතන්නකෝ මේ සාමාන්‍ය ජීවිතේ පුංචි දේවල් වුණත් ඒකේ යාළට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි හිතන්නකෝ හිටපු ගමන් විදුලි බලය එන හිටනවා. දැන් මේ වගේ වෙලාවක අපිට සමාට කරන්න ගොඩාක් වැඩ තිබුණ නිසා අපිට එක පාටම පොඩ්ඩක් තරහ එන්න පුළුවන් නේද? ඉතින් ඒ වෙලාවේ අපි මොන හරි එක පාටම කියන්න පුළුවන්. දැන් අපිට මොකක්ද ඒ වෙලාවට කරන්න පුළුවන්? ඉන්න කලුවර වැටනට කමන්නේ. මේක වෙනසක්නේ. අද හැමදාම ලයිට් මේ කරන්ට් එක තියෙද්දි අපි එළියෙන් වැඩ කරනෝනේ. අද අපිට පුංචි විනෝද ජනක දෙයක් කරන්න පුළුවන්. අපි එකතු වෙලා ඉටිපන්දම් කරලා ඉටිපන්දම් එළියෙන් වැඩ කරමු. අපි ඉස්කෝලේ යන කාලෙත් කාලයක් තිබ්බා මේ වගේ කරන්ට් එක නැතුව ගොඩාක් වෙලා අපිට ඉන්න උන කාලයක් කියලා ඔබේ අත්දැකීමකුත් බෙදා ගන්න පුළුවන්. එන්න එතකොට දරුවා පුංචි දෙයක් ඉගෙන ගන්නවා. මේ වගේ වෙලාවකත් කේන්ති ගන්න නැතුව අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? සමහර විට ඔන්න අපි රැට කෑම උයනකොට අපි අතින් මොන හරි අත්තරද්දයක් වෙනවා. දැන් ඒකට තරහ ගිහිල්ලා කනස්සලු වෙලා අපි කෑ ගහලා ඒ වගේ දෙයක් වෙනාට වඩා කමන්නේ අපි තව කෑමක් හදමු. නැත්නම් අපි මේකෙන් වෙනත් කෑමක් හදලා මේකට අපි නමක් දාමු කියලා යාලවත් හවුල් කරගෙන මේ සිදුවීමට ඔයා මූණ දෙන විදිය කොහොමද කියලා යාලට උගන්වන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් හිතා ගන්නවා බලන්නකෝ අම්මා මේ කෑම එයාගේ හදපු කෑම වැරදුනා. එයා දුක්ුන්නේ නැහැ. එයා තරහ ගත්තේ නැහැ. අම්මා මොකද කරේ? ඒකේ වෙනත් අලුත් කෑමක් හදලා ඒකට නමකුත් දැම්මා. දැන් කියන්න ආදරණීය අම්මලා තාත්තලා දැන් ඕගොල්ලන් මේක වෙනම උගන්වන්න ගියොත් ඒක යාළට ටිකක් තේරෙන්නේ නැහැනේ. හැබැයි ඔයා ජීවිතේ දේවල් වලදී මේවා උගන්වනකොට එයාලට වඩාත් හොඳින් මේක තේරෙනවා. මේක උගන්වන්න පුළුවන් තවත් හොඳ තැනක් කියන්නේද මම? ඒක තමයි අපි ට්‍රැෆිකේ ඉන්නවනේ වාහනේ නවතන අපි කොච්චර තරහ ගිහිල්ලා කෑ ගහනවද? ඉතින් දරුවෝ මේක බලාගෙන ඉන්නවා. ඉතින් අපිට ඒක තරහ ගිහිල්ලා කෑ ගහනවා වෙනුවට තරහින් ඉන්නවා වෙනුවට බබාලත් එක්ක එකතු වෙලා ෂෝක් දැන් අපි ට්‍රැෆික් එකේ ඉන්න වෙලාවේ පරක් වුණාට කමන්නේ. පරක් වුණාට මේ වාහන අපි තරහ ගියා කියලා අපිට ඉස්සරහට යන්න නැහැනේ මේ වාහන ටික. අපි කොහොමත් කලර් ලයිට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා පුතාලා අපි එකතු වෙලා සින්දුවක් කියමු. වගේ දේවල් කරනකොට දරුවෝ දන්නවා තාත්තා කොයි වගේද ප්‍රශ්න විසඳන්නේ කියලා. මේක හරිම ප්‍රබල දෙයක්. ඒ නිසා මගේ ආදරණීය දෙමව්පියනි දරුවන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරන්න පුළුවන් හොඳම විදිය ඔබේ ක්‍රියාව. දෙවෙනි දේ මගේ ආදරණීය දෙමව්පියනි අපි දරුවන්ට ඔවුන්ගේ හැඟීම් හඳුනා ගන්න උදව් කරන්න ඕනේ. අපි පෙර පාසල් වයසේ දරුවන් වෙනුවෙන් මම මේ වැඩසටහන කරා. ඒ වැඩසටහනට ඔයාලට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම මේ පාසල් වයසේ දරුවන් වෙනුවෙනුත් හැඟීම් කළමනාකරණය ගැන නැත්නම් හැඟීම් හඳුනා ගැනීම ගැන වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සවන් දීලා තවත් වැඩිදුර ඉගෙන ගන්න ඔයාලට පුළුවන්.
ඉතින් දරුවන්ට එයාලගේ හැඟීම් හඳුනා ගන්න බැරි නම් ඒවා කළමනාකරණය කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මම මේක පෙර පාසල් වයසේ ඉඳන්ම උගන්වගෙන එන්න කියනවා. නමුත් ඔබට පෙර පාසල් වයසේදී මේක කරන්න බැරි වුණා නම් ප්‍රමාද නැහැ. දැනුත් දරුවන්ට ඔවුන්ගේ හැඟීම් ලේබල් කරන්න නැත්නම් හැඟීම් හඳුන්වලා දෙන්න වචන මාලාවක් ඒගොල්ලන්ට මේ කියලා දෙන්න පුළුවන්. මේකට පොත්පත් භාවිතා කරන්න පුළුවන්, කතා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම චිත්තවේගී හැඟීම් පෙන්වන කාඩ්පත් භාවිතා කරන්න පුළුවන්. මම ඒවා ඔයගලගේ WhatsApp group එකට බෙදා ගන්නවා. කොහොමද කතා පොතකින් අපි දරුවෙකුට හැඟීම් ගැන කියන්නේ? බබා කතා පොත කියවගෙන යනකොට දැන් සිංහල පාසල් විෂය නිර්දේශයේ පෙළ පොත කියමුකෝ. පෙළ පොතේ කතාවක් කියාගෙන යනවා. දැන් ඒ කතාව ඔබට ඇහෙන්න කියනකොට යම් පුද්ගලයෙක් යම් සිද්ධියකට මුහුණ දුන්නාම ඒකේ ඇතිවෙන හැඟීම ආට අහන්න පුළුවන්. එයාට තරහ ගිහින් වගේ නේද? එයාට කලකිරිලා වගේ නේද? දැන් මේ දරුවා අලුත් වචන ඉගෙන ගන්නවා තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න. සමහර විට දරුවෝ තමන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න අවශ්‍ය වචනේ දන්නේ නැති නිසා ඒකට ටිකක් ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. ඒ වගේම එයාලගේ ජීවිතේ එදිනෙදා එයාලා මූණ දෙන දේවල් වලදීත් ඔයගලන්ට මේ වචන කියලා දෙන්න පුළුවන්. අද ඔයගලන්ගේ මැච් එක කැන්සල් වෙච්ච නිසා ඔයා දුකින් නේද ඉන්නේ? ඔයාට දුකයි නේද? වගේ වචන හැඟීම් ප්‍රකාශ කරන වචන අහන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි භාවිතා කරනවා චූටි දරුවන්ට හැඟීම් පෙන්වන කාඩ්පත්, චිත්‍ර මේ වගේ දේවල් අපි දරුවන්ට භාවිතා කරනවා. ඉතින් මම WhatsApp එකේදී මේ දේවල් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි කාලේදී ඔයගලන්ට මේවා කරන්නේ කොහොමද කියලා වැඩසටහනකින් කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ කලකිරීම, කනස්සල්ල, දුක වගේ හැඟීම් නම් කරන්න පුළුවන් වුණාම ඒවා ඵලදායී කළමනාකරණය කරන්න ඉගෙන ගත්තාම ජීවිතේ ඒ වගේ හැඟීම් වලට, ඒ වගේ අවස්ථාවන් නිසා ඇතිවෙන හැඟීම් වලට මුහුණ දෙනකොට ඒවා කළමනාකරණය කරගන්න මේ දරුවෝ ශක්තිමත් වෙනවා. තුන්වෙනි කාරණේ මගේ ආදරණීය දෙමව්පියනි, දරුවන්ට ගැටලු විසඳීමේ කුසලතාවය උගන්වන්න. මේක විශේෂ ස්කිල් එකක්. මේක ගැන මම වෙනම පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතනදී කෙටි දෙයක් මම කියලා දෙන්නම්. හැම ගැටලුවක්ම අපි විසින් විසඳනා වෙනුවට මම මුලදීත් කිව්වනේ එයාලට උදව් කරන්න ඒ ගැටුම් විසඳන්න හිතන්න. දැන් අපි හිතමු බබා අතින් මොනවා හරි කැඩෙනවා. දැන් අපි කරන්නේ ගොඩාක් වෙලාට බැනලා අවවාද ගොඩක් දෙනවනේ. ඊට වඩා අපිට අහන්න පුළුවන් හරි. දැන් මේක කැඩුනා. පුතාට හිතෙන්නේ දැන් ඒක ඒ වෙලාවෙම අහන්න එපා. ඒක එයත් එක්ක එකතු වුණාම මේක කැඩුනා. හරි එන්න අපි මේක අස් කරලෙමු ඉස්සරලාම. එතකොට එයත් එක්ක එකතු වෙලා ඒක අස් කරනවා. අස් කරලා ඉවරලා අපි ටික වෙලාවක් ගිහිල්ලා එයත් මේකේ තියෙන ඒ චිත්ත වේගී හැඟීම් ටිකක් අඩු වෙලා එයත් මේක කතා කරන්න සූදානම් වුණාම අපිට අහන්න පුළුවන් පුතා අතින් ඒක කැඩුනේ මොකක් වුණ නිසා කියලාද පුතා හිතන්නේ. එතකොට දරුවත් උත්තරයක් දෙයි. එතකොට දරුවා උත්තරේ දුන්නම අපි ඊළඟ වතාවේ මොකද්ද කරන්න ඕනේ කියලා අපි දරුවගෙන් අහනවා. ඉතින් එතකොට දරුවත් උත්තරයක් දෙනවා. දැන් ඊළඟ සැරේ දරුවා මේ වගේ අවස්ථාවක ඒ වගේ දෙයක් කැඩෙන්නේ නැතුව සිහියෙන් අවධානයෙන් වැඩ කරන්න ඉබේම පෙළඹවීමක් ඇති වෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. අපිම තමා ගොඩාක් ගැටලු වැඩි කරගෙන තියෙන. අපි ඒ වගේ දෙයක් වෙච්ච ගමන් අපි කලපෙලා කෑ ගහලා බැනලා දරුවත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. ඊට වඩා ලේසි දරුවා තුලින්ම මේකට උත්තරයක් ගන්න එක. ඒ වගේම මොන හරි දරුවා පාසලේ මුහුණ දෙන ප්‍රශ්නයක් හරි ගැටලුවක් හරි ආපු වෙලාවක අපි දරුවත් එක්ක වාඩි වෙලා අපි බලමු මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන ක්‍රම මොනවාද. ඔන්න දැන් දරුවත් එක්ක අපි වාඩි වෙලා දැන් මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ මොකක්ද අම්මලා තාත්තලා දරුවන්ට ගොඩාක් උපදෙස් දෙන්නනේ. අපේ උපදෙස් ටික දෙන්න මේක කරන්න මෙහෙම කරන්න. අපි දරුවා එක්ක කොයි වෙලාවකවත් වාඩි වෙලා කතා කරනවද? නෑනේ. නෑ අපිට පුළුවන් රවුමක් ඇඳලා රවුම ඇතුලේ ප්‍රශ්නේ ලියලා බබාත් එක්ක කතා කරන්න. මොනවද මේකට තියෙන විසඳන්න තියෙන ක්‍රම? ඔන්න දැන් බබාත් කියනවා සමහර ඒවා ගැලපෙන්නේ නැති වෙයි. කමන්න ඒ තියෙන ඔක්කොම ලියන්න. ලිව්වට පස්සේ එයත් එක්ක කතා කරන්න වඩාත්ම හොඳ විසඳුම මොකද්ද? අන්න ඒක ක්‍රියාත්මක කරලා බලමු.
එතකොට ඒක ක්‍රියාත්මක කරපුවාම සමහර විට අසාර්ථක වුණොත් ඊළඟට අපි මොකද කරන්නේ? ප්ලෑන් A එක වැඩ කරේ නැහනේ. එහෙනම් ප්ලෑන් B එක බලමුද කියලා අපිට කරන්න පුළුවන්. අන්න එතකොට දරුවෝ තුල විශ්වාසයක් ගොඩනගෙනවා. මට දේවල් වැරදුනොත් විසඳුම් හොයාගන්න පුළුවන්. ජීවිතේ දවසක බ්‍රේක්අප් එකක් වුණාමත් ජීවිතේ සම්පූර්ණයෙන් එතන තියලා ජීවිතේ කඩා වැටිලා නැත්තම් ජීවිතේ විනාශ කරගන්න හිතන්නේ නැතුව මේක මගේ ජීවිතේ මුණ දුන්න දෙයක් මට ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගන්න මූලික අඩිතාලම මෙන්න මේ දේවල් හරහා දරුවන්ගේ ජීවිතේ ගොඩනගෙනවා. කොයිතරම් ලේසිද නේද අම්මලා තාත්තලා? ඉතින් ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා හිතනවා මේ හැම උත්සාහයක්ම ඔයාගේ දරුවෝගේ ජීවිතේ ලස්සන කරන්න ආශිර්වාදමත් එකක් කරන්න. ඉතින් මේ උත්සාහය ඒ වෙනුවෙන් ඔයාලා මාත් එක්ක ඒ වෙනුවෙන් එකතු වෙයි කියලා හිතනවා. මේ අදහස් ඔයාලා විතරක් නෙමෙයි තවත් අයත් එක්කත් බෙදා ගන්න, තවත් අම්මලා එක්ක, තව දරුවෝ එක්ක බෙදා ගන්න. මේ වැඩසටහනට ඔබ දාන්න බොහෝ දෙනෙක්ව සම්බන්ධ කරගන්න. මොකද තවත් දරුවෙගේ ජීවිතේ ආශිර්වාදයක් කිරීමම ඔබට ආශිර්වාදයක් නිසා. ඉතින් ඊළඟ කාරණේ තමයි ආදරණීය අම්මලා තාත්තලා නිවස දරුවට ආරක්ෂිත පරිසරයක්, ආදරණීය පරිසරයක් කරන්න ඕනේ. මෙතනදී මම මේ ආරක්ෂිත පරිසරයක් කිව්වේ දරුවව මේ අභියෝග වලට මුහුණ දෙන්නේ නැති පරිසරයක් කියන එක නෙවෙයි. දරුවන්ට චිත්තවේගී සුරක්ෂිත බවක් දැනෙන ඒ වගේම අසාර්ථකත්වයට මුහුණ දුන්නත් ඒ වගේ අවස්ථාවක දරුවා පිළිගන්න තැන අපි ගොඩ නගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ලේසිම දේ තමයි අපි දරුවන්ව නිතර ආදරණීය වැළඳ ගැනීම කරන්න පුළුවන්. කරුණාවන්ත වචන භාවිතා කරන්න. නින්දට කලින් දරුවන්ට ආදරේ පෙන්නලා දරුවන්ව ප්‍රීතියෙන් නින්දට යවන්න ඕනේ. අපි WhatsApp group එකේ මම නිතරම කියනවානේ මම මතක් කරලා දීලා තියෙනවානේ අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ රැට? දරුවන්ව නිදි කරන්න ඕනේ සන්තෝෂයෙන්. ඒ වගේම දරුවෝ කෑම ගන්න පවුලේ සාමාන්‍ය චර්යාවන් තුලත් මේ දේවල් කරුණාව, ප්‍රේමය දරුවන්ව පිළිගන්න තැනක් බවට ඒකපත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම දරුවෝ නිතරම දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් අම්මයි තාත්තයි එක්ක කතා කරන්න පුළුවන් කියන එක. මෙන්න මේක හරිය වැදගත් දෙයක්. දැන් දරුවෝ ප්‍රශ්න අරගෙන එළියට ගියාම ඉඳලා අපිට හැම වෙලාවෙම වැරදි උත්තර ලැබෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ඒක යාළුවෝ එක්ක කියන්න ගියාම යාළුවන්ටත් අත්දැකීම් නැති නිසා මොකද වෙන්නේ? වැරදි උත්තර එයාලට එන්න පුළුවන්. දරුවන්ගේ ජීවිතේ යම් දෙයක් අසාර්ථක වුණත් එයාලා ඇවිල්ලා ඔයාලා එක්ක බෙදා ගන්නවා නම් ඒක තමයි ඒ කියන්නේ එයාලා දන්නවා මගේ ජීවිතේ සුරක්ෂිතම තැන මගේ ගෙදර. ඒ නිසා මේ ජීවිතේ ඕනම දෙයක් ඔයත් එක්ක කියන්න පුළුවන්කම එන්නේ ඒ දෙයට විවෘත අවකාශයක් ඔයාගේ ගෙදර ගොඩනැගිලා තිබ්බොත්. විවේචනය කරන, දොස් පවරන තැනක් වුණොත් දරුවා ඒ දේ කීයටවත් කරන්න පෙළඹෙන්නේ නැහැ නේද? අපිත් එහෙමනේ. අපිත් කැමති නෑනේ අපිව විවේචනය කරන තැනක කතා කරන්න නේද? ඉතින් ඒක නිසා අපි දරුවන්ට ආරක්ෂිත ආදරණීය පරිසරයක් ගොඩනගමු. කැමති නේද ඔයාලා ඒක කරන්න? හරි. ඊළඟ එක දරුවෝ දිනපුවාම, ජයග්‍රහණය කරපුවාම, එහෙම නැත්නම් හොඳින් දෙයක් කරපුවාම ප්‍රශංසා කරන්න, අගය කරන්න අපි පෙළඹෙනවා නේද? හැබැයි දරුවන්ගේ උත්සාහය අපි අගය කරනවා හරි අඩුයිනේ. ඉතින් සමහර විට එයා ලකුණු 75ක් ගන්නෙ, 50ක් ගන්නෙ, 40ක් ගන්නෙත් යම් උත්සාහයක් දරලානේ. එතකොට අපිට පේන්නේ අර කරපු නැති අඩු වෙච්ච ලකුණු ටික. ලකුණු 60ක් ගත්තොත් අපිට ඉස්සෙල්ලම පේන්නේ අර 40. ගත්ත 60 පේන්නේ නෑනේ. අපි එකපාරටම අර 40 අඩු 40 ගැන අපි දොස් කියන්න පෙළඹෙනවා, අහන්න පෙළඹෙනවා. හැබැයි අපි අර ගත්ත 60 ගැන අපි අගය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේක කිව්වම ඔයාලට තේරෙනවනේ අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? ඔයා ගත්ත ලකුණු 60 ඒක තමයි වැදගත්. ඔයා ඒකට උත්සාහ කරානේ හරි. අපි බලමු මේ 40 ගන්න බැරි වුණේ ඇයි කියලා. ඊට පස්සේ තමයි අපි කියන්න ඕනේ. ඉතින් මේ වගේ සමහරට එයා පසල් එකක් හදනවා වෙන්න පුළුවන්. පසල් එක සාර්ථක වෙන්නේ නැති වෙයි. හැබැයි අපිට කියන්න පුළුවන් කමන්නේ. ඔයා පසල් එක හදන්න සෑහෙන try කරානේ, උත්සාහ කරානේ. ඒක හරිම වැදගත්. ඉතින් ඔයා භාගයක්ම හදලානේ පුතේ. ඒක හරිම හොඳයි. අපි ඉතුරු ටික බලමු කොහොමද හදන්නේ කියලා. අපිට මේ වර්ධන මානසිකත්වයක්
දරුවෙක් තුල ගොඩනගන්න හැකි වෙනවා මේ ටික මේ දේවල් හරහා. ඉතින් මම ඊළඟ දේ තමයි අම්මලා මම අර මුලින්ම ඔයගලන්ට කිව්වනේ මොකද්ද? දරුවන්ගේ දේවල් වලට මැදිහත් වෙද්දී එයාලට විසඳ ගන්න පුළුවන් සීමාවේ තියෙන ඒවා එයාලට විසඳ ගන්න ඉඩ දෙන්න. එතකොට යාළුවක් ඇති වෙන ගැටලු විසඳ ගන්න පුළුවන් නම් විසඳ ගන්න ඉඩ දෙන්න. ඔයාගේ උපදේශය දෙන්න කලින් දරුවගෙන් අහන්න. ඔයා හිතන්නේ මේකට මොකක් කරොත් හොඳයිද? එතකොට එයා සමහර විට නොගැලපෙන උත්තරයක් දුන්නොත් ඒක ලැජ්ජාවට පත් කරන්න ඒක හොඳ නෑ කියලා කෙලින්ම කියනවට වඩා ඒක චුට්ටක් වෙනස් කරන්නේ කොහොමද කියලා එයා එක කතා කරන්න පුළුවන්. ඒ වගේම වයසට ගැලපෙන වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ දරුවට ඉඩ දෙන්න ඕනේ. මොනවාද? එයාගේ වයස් සීමාවත් එක්ක එයාට එයාගේ තනියෙන් කරගන්න පුළුවන් වැඩ සියල්ලක්ම එයාට කරගන්න ඉඩ දීම තමයි ඊටමත් වැදගත් දේ. ඉතින් අද වෙනකන් ඔයාලා කවුරු හරි බබාලට එයාලට කරන්න පුළුවන් වැඩ ඉක්මනට කරන්න ඕනේ නිසා පිළිවෙලට කරගන්න ඕන නිසා එයාලට කරගන්න දුන්නොත් කරදරේ කියලා හිතෙන නිසා කරනවා නම් අද ඉඳන් අපි ඒක නවත්තමු නේද? නවත්තලා අපි එයාලට එයාලගේ වැඩ කරගන්න අපි ඉඩ දෙමු. එතකොට එයාලා වැරදි හරි ඉගෙන ගන්නවා මේක හරියට කරන්නේ කොහොමද කියලා. පළවෙනි පාර වැරදෙන්න පුළුවන්. බනින්න එපා, කෑ ගහන්න එපා. ඒ වෙලාවට එයාලට කියලා දෙන්න ඒක කොහොමද හරියටම කරන්නේ කියලා. එකපාරක් වැරදි, දෙපාරක් වැරදි. හැබැයි තුන්වෙනි පාර එයා කොහොමද කරන්නේ කියලා ඒක ඉගෙන ගනීවි. තෝමස් අල්වා එඩිසන් මතකයිනේ. ඉතින් වැරදි වලින් තමයි අපි ඉගෙන ගන්නේ හරියට කොහොමද ඒක කරන්න කියලා. අපි කවුරුත් එකපාරම කිසිම දෙයකට දක්ෂ වෙන්නේ නැහැ. ඒක පුරුද්දෙන් පුහුණුවෙන් තමයි ඒක එන්නේ. ඉතින් අම්මලා දැන් ඔන්න පුංචි ක්‍රියාකාරකමක් කියලා දෙන්න යන්නේ. මෙතනින් මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන හරහා මේ ක්‍රියාකාරකම් ඔයාලා ගෙදර කරයි කියලා. එකක් තමයි හැම උදෑසනකම දරුවන්ට පුරුදු කරන්න කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මගේ ජීවිතේට අද එන අභියෝග සියල්ලක් මුහුණ දෙන්න මම ශක්තිමත් කියලා කියන්න. දෙක තමයි පුංචි භාජනයක් තියන්න නැත්නම් බෝතලයක් තියන්න මං ඔයාලගේ WhatsApp group එකට මේකේ පින්තූර එකතු කරන්න. හැමදාම රැට එයා ස්තුතිවන්ත වෙන දෙයක් ලියලා අර බෝතලේ ඇතුළට දාන්න දරුවට කියන්න. මාසෙකට වතාවක් නැත්නම් සතියකට වතාවක් අරගෙන ඒ දේවල් කියවන්න. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට බෝතල් 3ක් ලබා දෙන්න. එතකොට මේක හරි වැදගත් දෙයක්. ඒ වගේම අපි පුංචි පොතක් පටන් ගමු. පුංචි පොතක් අරගෙන ඉවර වෙලාමල අපි අද දවසේ මම මොනවද ඉගෙන ගත්තේ? මොකක්ද මේ පොතේ නම? මම ඉගෙන ගත්ත දේ කියලා කියන්න පුළුවන්. නැත්නම් අද දවසේ මම ඉගෙන ගත්ත දේ කියන්න පුළුවන්. හැමදාම නිදා ගන්නට කලින් ඒගොල්ලන් එදා දවසේ ජීවිතය ගැන ඉගෙන ගත්ත දෙයක් වැරදීමකින් හරි හරියට කරපු දෙයකින් හරි ජීවිතේට ඉගෙන ගත්ත දෙයක් ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන්. ඒ පොතේ ලියන්න දිනේ දාලා ලියන්න දරුවන්ට පුරුදු කරන්න. අපි බලමු අම්මලා කී දෙනෙක් මේ වැඩසටහනට සහභාගී වෙන දෙමව්පියෝ මේ පැවරුම් තුන දරුවෝ එක්ක කරයිද කියලා. ඉතින් ඕගලන්ගේ පොත් ඒගලන්ගේ මේ අර ග්‍රැටිටියුඩ්ස් ලියපු කොළ අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ ගැන අදහස් අපිත් එක්කත් කියන්න පුළුවන්. ඉතින් අම්මලා තවත් පුංචි කාරණා දෙකකට පස්සේ අපි බලමු මේ දරුවන්ට තවත් අපි උදව් කරන්නේ කොහොමද කියලා ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනගා ගන්න. ඊළඟ දේ තමයි මම මේක කලින් වැඩසටහනකත් හැඟීම් කල්පනාකරණයේදී කියලා දුන්නා. එතකොට මෙතන පුංචි බබාලට හැබැයි මේ වයසේ දරුවන්ට නෙවෙයි හැබැයි වැඩසටහනට ඔබට අහුම්කම් දෙන්න පුළුවන්. දැන් ගොඩාක් කලබල වෙලා ඉන්න වෙලාවක දරුවන්ට අපි කියලා දෙනවා දැන් එයාලට වාඩි වෙලා චිත්‍රයක් අඳින්න එයා කැමති මියුසික් එකකට අහන්න ඇවිදින්න යන්න මොන හරි ආතතියට පත්වෙච්ච වෙලාවක දරුවන්ට අපි පුරුදු පුහුණු කරනවා ඒ තුලම ගිලෙන්නේ නැතුව ඒ දේවල් වලට ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් ආදරණීය දෙමව්පියනේ දරුවන්ගේ ආතතිය කළමනාකරණය කරගන්න උදව් කරන්නේ කොහොමද කියලා අපි තව ගැඹුරින් ඉදිරි වැඩසටහනකදී කතා කරමු. ඒ වගේම මම තව එකම කාරණයක් කතා කරන්න කැමති දරුවන්ට ඉඩ දෙන්න හොඳ ශක්තිමත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න. හැම වෙලාවෙම හොඳම ළමයි හොඳම මිනිස්සු අපිට හම්බෙන්නේ නැහැ
නැති බව අපි දන්නවා. දැන් හැමෝම ගාව කෙනෙක් ගත්තහම එයා සම්පූර්ණයෙන් නරකත් නැහැ සම්පූර්ණයෙන් හොඳත් නැහැ. හැමෝ ගාවම දුර්වලකම් අඩුපාඩු තියනවා කියලා දරුවෝ ඉගෙන ගන්න ඕනේ. කෙනෙක් ගාව හොඳ සහ මේ අපිට අගය කරන්න බැරි දේවලු සමහරට අපි අකමැති දේවලු තියෙන්න පුළුවන් කියලා දරුවෝ ඉගෙන ගන්න ඕනේ. මේ දේවල් ඉගෙන ගන්නේ ඔවුන්ගේ මිත්‍රත්වයන් තුලින් සමාජ සම්බන්ධතා තුලින්. ඒ නිසා පුළුවන් තරම් සමාජ සම්බන්ධතා කියන්නේ මිත්‍රත්වයන් සඳහා දරුවන්ව පොළඹවන්න. එතකොට අපි ඊළඟ වැඩසටහනින් කතා කරනවා මිත්‍රත්වය හා ප්‍රතික්ෂේප කිරීමට දරුවෝ මුහුණ දෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ගැන තවදුරටත් අපි කතා කරමු. එතකොට වැදගත්ම දේ එයාලව තනි නොකර එයාලට සමාජයත් එක්ක හුරු වෙන්න ඉඩ දෙන්න. හැබැයි මතක තියාගන්න ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හොඳ නරක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඈත ඉඳන් ඔබ දන්නවනේ දරුවා දෙස ඔබේ අවධානය තියෙනවනේ. දරුවට යම් හානියක් වෙනවා නම් ඒ මිත්‍ර ආශ්‍රයෙන් දරුවට යම් හානියක් වෙනවනම් ඔබට පුළුවන් ඉතාමත් කරුණාවෙන් දරුවත් එක්ක කතා කරලා දරුවට පහදලා කොහොමද මේ වගේ අවස්ථාවක අපි මුහුණ දෙන්නේ කියලා දරුවට කියලා දෙන්න. ඉතින් ඊළඟ වැඩසටහනට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ආදරණීය දෙමව්පියනි. එතනදී අපි කතා කරනවා දරුවන් මේ වගේ තැනකදී හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා අවසානයෙන් එක කාරණයක් කියලා අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු. ජීවිතේ හැම වෙලාවෙම ජය ගන්නෙත් නැහැ. හැම වෙලාවෙම සාර්ථක වෙන්නෙත් නැහැ. ජීවිතේ කියන්නේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ ජයග්‍රහණය පරාජය පිරි තැනක් කියලා විටින් විට ඔය දෙකම හුවමාරු වෙන තැනක් කියලා ඔබත් මාත් ජීවිතේ දන්න නිසා දරුවටත් ඒක අපි කියලා දෙමු. ඉතින් හැමෝම අතින් වැරදිනවා. ඒ වැරදි තුලින් තමයි අපි ඉගෙන ගන්නෙ. සමහර වෙලාවට අපිට ලැජ්ජ හිතෙනවා. අපිත් ඒ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. දුක හිතුනහම අඬන එක හරිම සාමාන්‍ය දෙයක්. අපිටත් ඒ හැඟීමම දැනෙනවා. දරුවන්ට කියලා දෙන්න. ජීවිතේ කියන්නේ හැම වෙලාවෙම දිනන හැම වෙලාවෙම සාර්ථක වෙන තැනක් නෙවෙයි. පරදින තැනේදීත් අසාර්ථක වෙන තැනේදීත් අපිට ජීවිතේ ජය ගන්න තව බොහෝ පාඩම් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ශක්තිමත් දරුවෙක් ගොඩනගන්න මේක සවන් දෙන ඔයාලා හැමෝටම හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඔයාගේ දරුවගේ ජීවිතේ පරිපූර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ධෛර්යයෙන් නිර්මාණශීලීත්වයෙන් විශ්වාසයෙන් යුතුව ජීවිතයේ අඩුපාඩු වලට මුහුණ දීමට තරම් ශක්තිමත් දරුවෙක් ගොඩනගන්න අපි අපේ අවධානය යොමු කරමු. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ වැඩසටහනින් සම්බන්ධ වෙමු.